හායි ළමයි කොහොමද ඉතින් ඔන්න ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කරන්නේ ග්ලාස් බීඩ්ස් වලින් බ්‍රේස්ලට් ටිකක් හදන එක. ඉතින් අපේ ස්ටෝර් එකට එකතු වුණු හැමෝම ගොඩාක් දෙනෙක් අපෙන් පර්චේස් කරන ග්ලාස් බීඩ්ස් කලෙක්ෂන් එකක්ම තියෙනවා ගොඩාක් කලර්ස් වලින්. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම හැම ග්ලාස් බීඩ්ස් එකකින්ම හදන්නේ නැහැ. ඔයාලට මූලික දැනුමක් ගන්න පුළුවන් වෙන විදිහට හරිම සරලව කොහොමද අපි ලස්සන බ්‍රේස්ලට් එකක් හදාගන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කරන්නේ. ඉතින් මේ ඔයාලට මම පෙන්නන්නේ හෙඩ් පින් ඒ වගේම ජම්ප් පින් ඔයාලට මෙතන ගන්න පුළුවන් මේ බ්‍රේස්ලට් එක හදාගන්න. ඉතින් මේ තමයි මේ තියෙන්නේ 8mm size එකේ ජම්ප් පින්. ඉතින් අපි ගොඩක් අය මේ sizes තෝරගන්න බැරුව අහනවනේ. ඉතින් ඔන්න ඊගාවට මම ගන්නවා අපිට බ්‍රේස්ලට් එකක් හදාගන්න අවශ්‍යම වෙන දේ ඉලාස්ටික් ත්‍රෙඩ් එක. ඉතින් 0.8 එකෙන් තමයි මම මේ ඉලාස්ටික් ත්‍රෙඩ් එක ගන්නෙ. ඉතින් ඔයාලට බ්‍රේස්ලට් එකක් හදාගන්න ලේසි මේ වගේ රූල් එකක් පාවිච්චි කරොත් මම normal size 7කට හරියන විදිහට තමයි මේ බ්‍රේස්ලට් එක හදාගන්නේ. ඉතින් අපි ඉදිරියේදී බලමු කොහොමද මම ඒකේ හරියටම මිනුම හදාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම ඉලාස්ටික් ත්‍රෙඩ් එකට බීඩ්ස් ඇඩ් කරගන්න එක තමයි කරන්නේ. මම ඔයාලට කලින් වීඩියෝස් දාලා තියෙනවා බ්‍රේස්ලට් හදන්න අවශ්‍ය කරන මූලිකම දේවල්, බ්‍රේස්ලට් විතරක් නෙමෙයි ජුවලරිස් හදන්න අවශ්‍ය කරන මූලිකම දේවල්, ඒ වගේම තව විවිධ ඩිසයින්ස් වලින් බ්‍රේස්ලට් හදන විදිහ ඔයාලට මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට අපේ YouTube channel එකේ බලලා ඒ වගේනොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මම කලින් ඔයාලට බ්‍රේස්ලට් හදන වීඩියෝ එකක කියලා දුන්නා අපි charm එකක් කොහොමද මේ බීඩ් එකෙන් හදාගන්නේ කියලා. ඒ කියන්නේ අපි බීඩ් එකක් කොහොමද බ්‍රේස්ලට් එකකට අපි හෑන්ග් කරගන්න එල්ලෙන්න දාන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකත් මේක මම බ්‍රේස්ලට් එක හදලා ඉවරලා ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට අපි අමුණ ගන්න එක තමයි කරන්නේ මුලින්ම අපිට ඕමනා සයිස් එකට. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් කරන්නේ මුලින්ම මේ ජුවලරි බිස්නස් එකට එන කෙනෙක්ට අවශ්‍ය කරන මූලිකම දැනුම ලබා ගන්න පුළුවන් විදිහට. ඉතින් මීට වඩා මේ දේවල් හදන අය අපිත් එක්ක ඉන්නවා, අපි දන්නවා. ඉතින් ඒගොල්ලන්ට වගේම මුලින්ම මේ වගේ දෙයකට ආසාවෙන් ඉන්න කෙනෙක්ට දැනගන්නත් එක්ක තමයි අපි මේ අපේ channel එකේ අපේ වීඩියෝස් දාන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපි ජුවලරිස් හදන අනිත් වීඩියෝත් බලලා අයිඩියා එකක් ගන්න. මේ දේවල් හැම එකක්ම මේ වෙලාවේ අපේ ස්ටෝර් එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ග්ලාස් බීඩ්ස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. කලර්ස් ගොඩකින් ඇවිත් තියෙනවා. ක්‍රිස්මස් තීම් එකකිනුත් ඔයාලට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. රෙඩ් කලර්, ග්‍රීන් කලර්, වයිට් කලර් එකකිනුත් ග්ලාස් බීඩ්ස් අවైలබල් මේ වෙලාවේ ඔයාලට ගන්න පුළුවන්. අපි මෙන්න මේ විදිහට දැන් මේක අමුණ ගත්තා. ඔයාලට මම පෙන්නන්නම් මේක කොච්චර දිගකින් තියෙනවද කියලා මේ රූල් එකේ තියලා. ඉතින් මම මේ දාගෙන ඉන්නේ ජම්ප් රින් ඕපන් රින් එකක්. ඉතින් අපිට හරියම පහසුවෙන් ජම්ප් රින් එක ඕපන් කරගන්න පුළුවන් මේකෙන්. මම මේ විදිහට මගේ ස්ටාර් ෆිෂ් එකට මේ ජම්ප් රින් එක දාගත්තා. මේ ජම්ප් රින් එකේ සයිස් එක 8mm. මම මේ බ්‍රේස්ලට් එකට ගත්තේ blue and white නේ. ඉතින් C theme එකට තමයි මම මේක හදන්නේ. ඉතින් මේක හැදුවාම හරිම ලස්සනයි. ඔයාලා අන්තිමට බලන්නකෝ. ඔන්න ඕක තමයි ගොඩාක්ම එන ලොකුම ප්‍රශ්නේ. කොහොමද ලෙහෙන්නේ නැති වෙන මේ ගැටේ දාගන්නේ? ඉතින් මම වීඩියෝස් කිහිපයකම මේක පෙන්නලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකනොත් මම ඔයාලට පෙන්නන්න හොඳට බලා ගන්න. මෙන්න මේ විදිහට අපි සාමාන්‍යයෙන් දාන ගැටේ තියෙනවානේ. ඒක ඒ විදිහටම දාගෙන ආයෙත් ඒක ඒ විදිහටම ගැට දෙකක් එකපාර යන විදිහට දෙපොටක් මෙන්න මේ වගේ දාගන්න. ඔයාලට මම එක කියනවට වඩා මේක බැලුවාම තමයි ඔයාලට තේරෙන්නේ. මේ ලේසි ගැටයක්. ඉතින් ඒ ගැටේ ගහලා ඔයාලා දන්නවා අපි අපේ B6000 glue එකෙන් ටිකක් ඒ ගැටේ උඩින් තියලා ඊට පස්සේ අපිට පුළුවන් ඒක වේරුණාම හොඳ ශක්තිමත් විදිහට ලෙහෙන්නේ නැති විදිහට අපේ බ්‍රේස්ලට් එක අපිට දාන්න. එහෙම නැත්නම් සෙල් කරන්න. ඉතින් ඔන්න ওই විදිහට මම මගේ ගැටේ දාගත්තා. අපේ ග්ලාස් බීඩ්ස් ඔක්කොම වගේ දාලා අපි ග්ලාස් බීඩ්ස් බොක්ස් එකක් හදලා තියෙනවා මේ වෙද්දි. අපි ඒක ගොඩක් අය පර්චේස් කරලත් ඉවරයි මේ වෙනකොට. ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් ඒ බීඩ් බොක්ස් එක මම මේ වීඩියෝ එකේ අවසානයේදී ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඊට පස්සේ මේ දෙපැත්තෙන් මේ වැඩි කොටස කපලා අයින් කරගන්නවා.
ඊට පස්සේ අපිට මේක බය නැතුව දාන්න පුළුවන්. ඉතින් බලන්න අපි දැන් කොහොමද මේකට charms එක දාගන්නේ කියලා. මට හිතුණා මේ charms එකත් එක්ක shell charm එකකුත් මේකට add කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන starfish එකනේ මම ඒක මුලින්ම මේකට hang කරගන්නවා. tool එකක් පාවිච්චි කරොත් තමයි මේක පහසු වෙන්නේ. මේ වගේ අපි මේකට දාගෙන මේක තද කරගන්න ඕනේ tool එකකින්. bracelet එක ගොඩාක්ම ලස්සන වෙන්නේ මේ charms එකෙන්. ඉතින් ඔයාලා ඒ colors ගලපලා ඒවට හරියන charm එකක් එකට add කරගෙන ඔයාලගේ business එකේ ඒවා sell කරන්න පුළුවන්. ඊගාවට මට හිතුණානේ shell charm එකකුත් දානවා කියලා. මෙන්න මේ chain එකට දාලා තමයි මම මේ shell charm එක hang කරගන්නේ. මේ chain එකෙන් මම කලින් ඔයගොල්ලන්ට පෙන්නලා තියෙන videos වල නම් මේ පුරුක් 5ක් විතර එන විදිහට මම මේක ගලව ගන්නවා. ඒත් මම මේකට පුරුක් 5ක්ම ගන්නෙ නැහැ. ඉතින් අපි පෙන්නන විදිහටම හදාන්න ඕනේ කියලා එකක් නැහැනේ. ඔයාලට කැමති විදිහට ඔයාලගේ ක්‍රියේටිව් අයිඩියාස් දාලා ඔයාලගේ බ්‍රේස්ලට් ඔයාලා ඩිසයින් කරගන්න. ඒ වගේම බ්‍රේස්ලට් විතරක් නෙමෙයි ජුවලරිස් කිව්වම හැම දෙයක්මනේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ෂෙල් charm එකට මම ඒක ඇඩ් කරගන්නවා මේ විදිහට. ක්‍රිස්මස් එකත් ළඟම එන හින්දා ඉතින් ඔයාලා දැන් ඉඳන්ම ඒකට හරියන විදිහට මැටීරියල් අරගෙන ඔයාලගේ අයිඩියාස් ක්‍රියේටිව් අයිඩියාස් අරගෙන ඔයාලගේ ජුවලරි බිස්නස් එකට ඒවා ඇඩ් කරගෙන ඔයාලට පුළුවන් දෙසැම්බර් මාසයේ නත්තල් මාසයේදී හොඳ බිස්නස් එකක් ඔයාලට හදාගන්න. ගොඩාක් අය කියනවා අපිට බිස්නස් එන්නේ නැහැ කොහොමද බිස්නස් වැඩි කරගන්නේ කියලා. එහෙම කියලා සමහර අය බිස්නස් එක නවත්තනවා. එහෙම කරන්න එපා. ඉතින් ඔයාලා ඒක විනෝදාංශයක් විදිහට ඔයාලා ඒක කරගෙන යන්න. ඉතින් ජුවලරිස් හදන එක ඒක ඔයාලටත් දාන්න පුළුවන්. ඉතින් ඔයාලා ආසාස විදිහට ජුවලරිස් හදලා ඒ වගේ ලස්සන ක්‍රියේටිව් විදිහට ලස්සනට ෆොටෝස් ගහලා අප්ලෝඩ් කරන්න හැම වෙලාවෙම ඔයාලා ෂෙයා කරන්න ඕනේ ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම්. ඉතින් ඒ ෆොටෝ එක හරි වීඩියෝ එක හරි දැකලානේ කවුරුහරි කෙනෙක් ඔයාගෙන් දෙයක් මිලදී ගන්න. ඒ නිසා ඔයාලා හදන එක නතර කරන්න එපා. ඒව ලස්සනට ක්‍රියේටිව් විදිහට ෆොටෝස් අරගෙන ඔයාලගේ පේජ් වල ඔයාලගේ YouTube channels වල TikTok videos වල ඔයාලට ෂෙයා කරගන්න පුළුවන්. පේනානේ ඉතින් මේක හරිම ලස්සනයි. ඉතින් වීඩියෝ එකේ පේනවටත් වඩා මේ බීඩ්ස් හරිම ලස්සනයි. ග්ලාස් බීඩ්ස් හැමෝම දන්නවනේ හරිම ලස්සන බීඩ්ස් එකක්. ඒ වගේම බර ක්වොලිටියෙන් වැඩි බීට් එකක්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මම එක බ්‍රේස්ලට් එකක් හදාගත්තා. මම ඒ වගේම මට හිතුණා black and white color එකකිනුත් බ්‍රේස්ලට් එකක් හදන්න. ඒකට මම මේ හෙඩ් පින් එක පාවිච්චි කරලා බීඩ් එකකින් charm එකක් හදාගෙන ඉන්නවා. බලන්නකො බොහොම පොඩි දේවල් ටිකක් තමයි යන්නේ අපිට ලස්සන නිර්මාණයක් කරලා ඉවර කරගන්න. ඉතින් ඔයාලගේ ක්‍රියේටිව් අදහස් එකතු කරගෙන ඔයාලගේ බිස්නස් එක දියුණු කරගන්න මේ ක්‍රියේටිව් අදහස් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔන්න මම හෙඩ් පින් එකට ග්ලාස් බීඩ් එකක් තමයි මම මේ දාගත්තේ. ඉතින් මේ හැම දෙයක්ම jewelry findings glass beads chain වර්ග ඔයාලගේ අපේ WhatsApp catalog එක බැලුවොත් ඔයාලට වෙනම පැහැදිලිව අපි ඔයාලට මේ දේවල් purchase කරන්න පුළුවන් විදිහට ඔයාලට තේරුම් ගන්න පහසු වෙන විදිහට select කරගන්න පහසු වෙන විදිහට අපි මේ දේවල් වෙන් කරලා දාලා තියෙනවා. අපේ WhatsApp catalog එක check කරොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මම head pin එක මේ විදිහට එකට දාලා ඒක නවා ගන්නවා. ඊට පස්සේ මම මේකට අර කලින් පෙන්නපු චේන් එකෙන්ම තමයි මේක එල්ලගෙන අපේ බ්‍රේස්ලට් එකටත් මම මේක එල්ලගන්නේ. මේ විදිහට කලින් වගේම කලින් ප්‍රමාණයෙන්ම මම මගේ බ්‍රේස්ලට් එක හදා ගන්නවා. මම කිව්වනේ අපේ glass beads collection එකෙන් glass beads box එකක් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන. ඒ වගේම ගොඩ දෙනෙක් මේ වෙද්දී එක පර්චේස් කරලාත් ඉවරයි. ඉතින් ඒකෙන් ඔයාලට පුළුවන් මේ වගේ බ්‍රේස්ලට් try කරන්න. බ්‍රේස්ලට් 15ක්ම ඔයාලට එකෙන් හදන්න පුළුවන් විදිහට තමයි අපි bead එකට add කරලා තියෙන්නේ. elastic thread bead cap ඒ වගේම seed beads ඒකට include වෙනවා. ඉතින් ඔයාලට charms වර්ග අපේ WhatsApp catalog එකෙන් select කරලා ගන්න පුළුවන්. හදලා තියාගන්න වටිනා බීඩ් බොක්ස් එකක්. ඉතින් මෙන්න මේ විදිහට අපේ බ්‍රේස්ලට් එකේ වැඩ ටිකක් කෙරීගෙන යනවා වලට පේනවා.
ඉතින් ස්මෝල් බිස්නස් එකක් කොහොමද පටන් ගන්නෙ? ඒකෙන් කොහොමද අපි බිස්නස් වැඩි කරගන්නේ? ඒකෙන් ලාභ ලබන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔයාලට තියෙනවනේ. ඉතින් අපි ආදරෙන් මතක් කරනවා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි ඔයාලට ඒ දේවල් ටික ටික කියලා දෙනවා අපේ වීඩියෝස් හරහා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ බ්‍රේස්ලට් එක අපි හදලා ඉවර කරගන්නවා. මෙන්න මේ විදිහට ඔයාලට සයිස් එක මට මෙතනදී බීට් දෙකක් විතර වැඩි වුණා. මම දෙකක් විතර අයින් කරගත්තා. මගේ සයිස් එක අඟල් 7 නිසා. මෙන්න මේ විදිහට මම ඔන්න අපේ කලින් අර දාගත්තු ගැටේම දාගන්නවා. ඔයාලටත් ඒක දැන් ප්‍රැක්ටිස් වෙයි. ඊට පස්සේ මම කලින් කරගත්තා වගේම අපේ චාම්ස් දෙකම මේකට මම හෑන්ග් කරගන්නවා. ඉතින් අපි කලින් සෙට් කරගත්තේ ස්ටාර්ෆිෂ් එකක් white color එකෙන්. ඉතින් මම මේකට හදාගන්නේ ස්ටාර්ෆිෂ් එකක් black color එකෙන්. ඒ වගේම ඔයාලා දැක්කා මම එක බීඩ් එකකින් හදාගත්ත charm එකක්. ඉතින් ඒ දෙක තමයි මම මේකට ඇඩ් කරගන්නේ. ඔන්න ඔය විදිහට මම මගේ බ්‍රේස්ලට් එක අමුණලා ඉවරයි. ගොඩක් වෙලාවට 0.8 ඉලාස්ටික් එක තමයි අපිට ඕන වෙන්නේ බ්‍රේස්ලට් හදන්න. මේට වඩා අඩු සයිස් වලින් කියන්නේ 6mm 4mm ඔය වගේ ටිකක් අඩු සයිස් වලින් යනවා නම් අපිට පුළුවන් 0.6 වගේ සයිස් එකෙන් ඉලාස්ටික් අපිට තෝරගන්න. ඒ වගේම ගොඩක් අයට මේ ජම්ප්‍රින් සයිසස් අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපෙන් අහන දේවල් තමයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ. ඉතින් ඒවා ගැනත් අපිට ජුවලරිස් හදන්න මොන වගේ අයිටම්ස්ද කියන්නේ ජුවලරි අයිටම් ජුවලරි මේකින් මැටීරියල් මොනවද ඕනේ සයිස් මොනවද ඕනේ මේ සම්බන්ධව වීඩියෝස් අපි කරලා තියෙනවා. ඉතින් අපි ඒ වීඩියෝ එකත් දාන්නම්. ඉතින් ඔන්න ඔය විදිහට අපි මේ charms දෙකම මේකට හෑන්ග් කරගන්නවා. එකපාරටම චේන් එකකින් බ්‍රේස්ලට් එකට සම්බන්ධ කරගන්න අමාරු වෙනම් අපිට පුළුවන් ඒකට ජම්ප්‍රින් එකක් පාවිච්චි කරන්න. 6mm 5mm වගේ ජම්ප්‍රින් එකක් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය පේනා වගේ හරිම ලස්සන නිමාවකින් මේ බ්‍රේස්ලට් එකේ වැඩ ටික ඉවර වුණා. හරිම පොඩි වෙලාවක් තමයි ගියේ. ඉතින් මේ තියෙන අපි හදපු බ්‍රේස්ලට් දෙකම අපි ඩිස්ප්ලේ කාඩ් එකක දාලා තියෙනවා. ඔයාලට මේ කාඩ්ස් උනත් අපෙන් ගන්න පුළුවන්. මේ වගේ දේවල් වලට මිල තීරණය කරන හැටිත් අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම ඔයාලට කලින් කියපු glass beads box එක. මේකේ තනිකරම තියෙන්නේ glass beads. normal size bracelet 15ක් හදන්න අවශ්‍ය කරන beads මෙතන add කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය නම් beads cap මෙතන අපි දාලා තියෙනවා. ඒ වගේම seed beads දාලා තියෙනවා. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඕගලන්ට හදා ගන්න පුළුවන්. ඒ වගේම elastic thread එකකුත් අපි add කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් charms අපෙන් order කරගන්න පුළුවන්. ඔයාලට ඕනි නම් මේ දාලා තියෙන WhatsApp number එකට අපිට message එකක් දාන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මෙන්න. bye.